චතුෂ්කා කෙනෙකුට මේ කතා බහ කඳුලක් ගෙන දේවි ඒ වගේම මේ කතා බහට හිත් රිදේවි. හැබැයි මේ අනාවැකි ටික රටේ පෙරලියක් වෙනවාමයි. එහෙමනම් ඒ නිසා විනාඩියක්වත් මග අරින්න නැතුව මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. මිනිසුන්ගේ අප්‍රසාදය කියන තැන ආරම්භ වෙන තැන තදින්ම දැනෙන්නේ. දැන් ඉතින් කටකේ කඩාර සෙනසුරු ග්‍රහය මීනට ඇවිල්ලා කට නිසා නසා ගන්න ටිකයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ලා මගේ යාළුවා කරපු දෙයි. ඔය විජේගේ සංක්‍රමණයයි. ඊට පස්සේ ඉතින් මේ දැන් එල්නිනෝ ටික ඇවිල්ලා ලංකාවේ සහ ලෝකයේ ඇතුළේ මේ කලබලකාරී ස්වරූපය සහ ලෝකෙට ඇතුළේ තියෙන ආර්ථික හා අර්බුදකාරී ස්වභාවයයි. ඔය ටික ඔක්කොම මම කල්තියා කියමින් ආපු කෙනානේ. ඒ වගේම අද පළමු වතාවට මම තව රහසක් මේක එලි කරනවා. මම ඒක 2029 ගැන මම ඔබතුමත් එක්කමයි එක්තරා නාලිකාවක මුලින්ම කියන්න ගත්තේ වර්තමානයේදී තත්වයේ අනාගතයේ දිහා බලලා මේ පාලන පක්ෂයේ අංක 1ට එන තැනත් ඒ වගේම තමයි 117ක් ගෙදර යන තැනත් අලුත් 1 2 3 4 පිළිවෙලට කිව්වා මතක ඇති ලංකාවේ එදාට ඉලෙක්ෂන් එකක්වත් තියන්න හිතලවත් නැති කාලයක කියනවා 1 2 3 4 පිළිවෙලටම කවුද දිනන්නේ 1 2 3 4 පිළිවෙලට ගන්න කියලා ඒ ලංකාවේ පක්ෂ පාට ભેදයකින් තොරව කෙලින්ම කියලා දැම්මා. හැබැයි ඒකදී ආපු තර්ජන, ගර්ජන, නිന്ദා අපහාස එදාත් මම වින්දා. අදත් මට විඳින්න වෙනවා. හැබැයි මතක තියාගන්න මම මියුරු සම්පලිනගේ මේක ඒ විදිහටම සිදුවන බව ඒකාන්තයෙන්ම මියුරු සම්පලිනගේ සත්‍යවාදී ලෙසම කියලා නිම කරනවාද? මම වර්තමාන පාලන පක්ෂය තුල ඉන්න 159 දෙනා ගැන මම මේකේ රහසක් කියනවා. ඒ රහස ඒ විදිහටම සිදුවෙනකොට ලොකු කැළඹීමකුත් රටේ සිද්ධ වෙනවා. ඒක 2029 දී හැම දිනකටම බලා ගන්න පුළුවන්. ඒ නිසා මම මේකෙදි කියන තැන මගින් ඔයගොල්ලෝ අහන ප්‍රශ්නත් එක්ක මම උත්තර දෙන්න දැන් ලෑස්තියි. ලංකාවේ දේශපාලනයේ උඩු යටිකරු වෙනවා කියලා තරංගමේ කියන්නේ. මෙන්න මේ දේ ගැන බොහෝ දෙනෙක් බලාපොරොත්තුෙන් ඉන්නවා ඇති. ඇත්තටම මේ අනාවැකි මේ විදිහටම සත්‍ය වෙනවා. මම මියුරු සම්පල්ලියනගේ එදත් හරි අදත් හරි හෙටත් හරි මේ ලෝක ආයතන ජ්‍යොතිෂය මේ මිරකල් එක මේ බ්ලේස් එක මට දෙවියන් වහන්සේ විශ්වය මේ ශක්තියින් දීප ආශිර්වාදයෙන් අනාගතයේ ඇති වෙන දේශපාලන කැළඹීම සහ පෙරලිය ගැන මම මේ කියන්නේ. මේ දේශපාලන කැළඹීම් ගැන කතා කරනකොට තරංග ඊළඟට අහන්න හිතුනේ ඇඟ කෙස් කෙලින් වෙනවනේ දේශපාලන ගැන කතා කරලා දැන් කෙස් කෙලින් වෙනවා අපි කොහොමද සමාජෙට මුහුණ දෙන්නේ සමාජෙට යන්නේ කොහොමද පොඩි තිගැස්මක් බයකුත් වෙනවා මොකද මේ ඉන්නේ මියුරු සම්පල්ලියනගේ ඉස්සරහ බැරි වෙලාවත් මියුරුට වැරදුනොත් චතුෂ්කා පිත් ඉවරයි. අවුරුදු 2013 ඉඳන්ම කියන්නේ මියුරුට වැරදුනොත් ඉවරයි. අපි එදාට බලාගමු. මියුරුට කිව්වොත් හරියයිද? අපි බලමු එදාට. ඔය ටික තමයි මම ඉස්සරහ හැමදාම කිව්වේ. මතක ඇති ඔබතුමාට මියුරු සම්පල්ලියනගේ ඔය වගේම කාලෙන් කාලට අභියෝගත එල්ල කරා. හැබැයි ලොකුම අභියෝගයක් මියුරු සම්පල්ලියනගේ. මම රහස පටන් ගන්නම් කියන්න මුලින්ම දැන් ඔය අපි කල්යල් බලා ඉන්න ඕනේ නෑනේ කියලා දාන්නම් මේකයි රහස. මගේ ලොකුම අනාවැකියක් තමයි වසර එකමාරට කලින් ඉඳන් කියන් අගෝස්තු මාසයේ වෙනකොට මේ එල්ලිනෝ තත්ත්වය කියන්නේ දැන් වර්තමාන විද්‍යාව. හැබැයි මම කියනවා සූර්යග්‍රහණයක් ගැන. ඒ සූර්යග්‍රහණය කලින් එක්තරා ග්‍රහ යුද්ධයක් ජූනි මාසයේ 4 වෙනිදා, ජූලි මාසයේ 4 වෙනිදා, 7 වෙනි මාසයේ 4 වෙනිදා 2026 ඒ ආරම්භයත් එක්ක ආරම්භ වෙනකොට පරිසර සාධක තව තවත් වෙනස් වෙනවා. ඒ වෙනස් වීම ලෝකයට ලබන වසරේදී මාර්තු අප්‍රේල් වෙනකම්ම දැඩිසෙන් බාධක කාලයක් එනවා. ලෝක ආහාර අර්බුදයක්, ආර්ථික අර්බුදයක්, මිනිසුන්ට ජීවත් වීම අයිතියට බාධාවක්, මිනිසුන්ට නැවත තා දැඩිසෙන සෞඛ්‍ය පීඩා ලක් කිරීම සහිත යුගයක් ආරම්භ වෙනවා. ඉතින් මේකට ලෝකෙම මුහුණ දෙන්න සිදුවෙන තැනක ගමන් කරනවා. ලෝක යුද්ධය විතරක් නෙමෙයි. මේක තමයි සෙනසුරු මීනේ ජලජ රාශියේ උස් පහත් වීම. ඒ නිසා ඉතින් මේ වගේ අභියෝගතා රැසක් එක්ක යන ලෝකයක් හමුව අපි ඉන්නේ. ඒ නිසා මම හැම නිරන්තරයෙන්ම දැන් ලෝකේ ඉන්න දරුවන්ට විශේෂයෙන් අපේ ගිය ස්ටුඩන්ට් ලයින් රටවලට අපේ ඉන්න කාර්මික කරන අපේ ව්‍යාපාර වලට ගියා ඉන්න බිස්නස් වලට ගියා ඉන්න සහ අපේ රැකියාව වලට ගියා ඉන්න රටවල එයාට ලොකු අර්බුදකාරී බවක් එනවා. ලොකු ආර්ථික කඩාවැටීමක් එනවා. 2026 වසරේ ඉඳන්ම ඒක පටන් ගන්න අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් ඉඳන් පරිසරය යන ලබන වසරේ මාර්තු අප්‍රේල් මැයි වෙනකම් මේක දැඩි අර්බුදකාරී කාලයක්. ඉතින් ඒවට මුහුණ දෙන්න සිදු වෙනවා ලෝකයේ හමු. ඉතින් මේක තමයි ලෝකයේ හා මේ යථාර්ථය. මේක තමයි විශ්වයේ නිර්මාණය. ඉතින් මේක මම කියන්නේ අපි හැම දෙයකටම පෙර සූදානමක් අවශ්‍ය නිසා නැත්තම් මිනිස්සු බය කරන්නේ නෙමෙයි. මොකද මට අවශ්‍ය වෙන්නේ හැම දෙයකටම සූදානම. ශ්‍රී ලාංකේය ඉතිහාසය උඩු යටිකුරු කරමින් ලංකාවේ ජ්‍යොතිෂයට, දේශපාලනයට අනාවැකි රැසක් කියෝ ලංකාවේ අංක 1 ජ්‍යොතිර්වේදියා විදියට අපි හඳුන්වනවා ඔහුව. නමින් මේ නම ඇසෙන විටත් ඔබ දන්නවා කවුද කියලා. ලංකාවේ අංක 1 සම්මානනීය ඒ වගේම විශ්වයටම අනාවැකි කියූ ඔහු අද අපි කතා කරනවා මේ රට ගැන මොනවද ඔහුගේ අලුත්
කතා බහ කියලා දැනගන්නත් එක්ක විශේෂයෙන්ම විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ කියන නම ඔබ දන්නවා. ලංකාවේ සමාජ මාධ්‍ය උඩු යටිකුරු කරමින් ඔහුගේ අනාවැකේ ප්‍රචලිත වුණා ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ආශිර්වාදයත් එක්ක. එහෙමනම් අද දවසේ මියුරු සම්පත් ලියනගේ YouTube නාලිකාවෙන් අපි කතා කරනවා ලාංකික දේශපාලනය රට ගැන වගේම ලෝක දේශපාලනය ගැන. හොඳයි චතුෂ්ක. ඔව් තරංග ඇත්තටම දැන් මේ 2026 වර්ෂයේ දෙවන භාගය අපි මේ ආරම්භ කරලා තියෙන්නේ. මේ දෙවන භාගය ගැන අනාවැකි අපි හැමෝම අහන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අනේ නිසා ඒ ගැන කතා කරන්න සූදානම් වෙනවා. මේ අනාවැකි පිටිපස්සේ තියෙන ජ්‍යොතිර්වේදී සත්‍යම කතාව මොකක්ද? මෙන්න මේ දේ ගැන ජ්‍යොතිර්වේදී මියුරු සම්පත් ලියනගේ මහතාගෙන් අපි අහලා දැනගමු. චතුෂ්ක කෙනෙකුට මේ කතා බහ කඳුලක් ගෙන දේවි ඒ වගේම මේ කතා බහට හිත් රිදේවි. හැබැයි මේ අනාවැකි ටික රටේ පෙරලියක් වෙනවාමයි. එවනම් ඒ නිසා විනාඩියක්වත් මග අරින්න නැතුව මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. අයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. දැන් මියුරු සම්පත් ලියනගේ හරි අපූර්වට කියනවා මම මියුරු සම්පත් ලියනගේ කියලා. ඔබේ ජීවිතය කියා දෙන මම මියුරු සම්පත් ලියනගේ. අදටත් ඒ වගේ. අදටත් එහෙමයි, හෙටටත් එහෙමයි, අනාගතෙත් එහෙමයි. 2027 එක්තරා මාසයක් ගැන මියුරු සම්පත් ලියනගේ හරි අපූර්වට කියනවා අගෝස්තු මාසය ගැන. ඔව් අගෝස්තු මාසයේදී ලංකාවේ පරිපාලනයේ ඉන්න දැන් අපි දැක්කනේ 50 ගානක් විතර ලොකු ප්‍රසිද්ධියක් අරගෙන ලොකු ජනරැල්ලක් එක්ක දිනා ගන්නවා වර්තමාන පාලන පක්ෂය. හැබැයි මම කියනවා එක්තරා තැනකදී 2027 අගෝස්තු මාසයෙන් පස්සේ මේ වර්තමාන පරිපාලන පක්ෂවලට මේ කියන්නේ වර්තමාන ආණ්ඩුවට ඩෙඩ්ලයින් එක පටන් ගන්නවා කියලා. ඒ ඩෙඩ්ලයින් එක කියලා කියන්නේ ආණ්ඩුව මලා වගේ මැරලා නැහැ. හැබැයි මලා වගේ. ඒ ලයින් එකේදී මිනිස්සුන්ගේ අර තිබ්බ ප්‍රසන්ටේජ් එක 60කින්ම පහළ බහිනවා. අන්න එදාට ලංකාවේ සැබෑ අලුත් පරිපාලන පක්ෂවල පිපිදීම පටන් ගන්නවා කියලා. මම ඔහොම කියද්දී මාත් එක්ක මගේ අම්මා, තාත්තා, ගෙදර අය, දරුවෝ, මුණුබුරන්, ඒ වගේම තමයි අනාගත පරම්පරාව ඔක්කොම මතක් කරනවා. ඒ නිසා මම මෙහෙම කියනවා. මේක මම මියුරු සම්පලනගේ තදින්ම කියන අනාවැකිය ආණ්ඩුව ගෙදර නෙමෙයි මල්ලි. ආණ්ඩුව මලා වගේ වෙනවා. මොකද ව්‍යවස්ථාව අනුව 3/2 බලයක් තියෙන පාලන පක්ෂයක් ගෙදර යන්නේ නැහැ එහෙම. හැබැයි ආණ්ඩුවේ ඩෙඩ්ලයින් එක පටන් ගන්නවා. අන්න එතකොට සමස්ත සමාජයේ අර ටැක්ස් වලින් මිරිකිලා ඊට පස්සේ ගත්තම වක්‍රබදු, ඍජුබදු, තව අනම්මනම් බදු ටික, ඊට පස්සේ මේ කරපු බොරු ටික, මේ කියපු තේවල් නැහැ කියපුවා ඔක්කොටම තදින් වන්දි ගෙවන්න කාලේ පටන් ගන්නවා. අන්නේ පටන් ගැනීමේ තදබල තීරණ මිනිස්සුන්ගේ අප්‍රසාදය කියන තැන ආරම්භ වෙන තැන තදින්ම දැන්නේ. දැන් ඉතින් කටකේ කඩාර සෙනසුරු ග්‍රහ මීනට ඇවිල්ලා කට නිසා නසා ගන්න ටිකයි ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ලා මගේ යාළුවා කරපු දෙයි ඔය විජයගේ සංක්‍රමණයයි ඊට පස්සේ ඉතින් මේ දැන් එලිනෝ ටික ඇවිල්ලා ලංකාවේ සහ ලෝකයේ ඇතුළේ මේ කලබලකාරී ස්වරූපය සහ ලෝකෙට ඇතුළේ තියෙන ආර්ථික හා අර්බුදකාරී ස්වභාවයයි ඔය ටික ඔක්කොම මම කල්තියා කියමින් ආපු කෙනානේ. ඒ වගේම අද පළමු වතාවට මම තව රහසක් මේක එලි කරනවා. මම ඒක 2029 ගැන මම ඔබතුමත් එක්කමයි එක්තරා නාලිකාවක මුලින්ම කියන්න ගත්තේ වර්තමානයේදී තත්ත්වය අනාගතයේ දිහා බලලා මේ පාලන පක්ෂයේ අංක 1ට එන තැනත් ඒ වගේම තමයි 117ක් ගෙදර යන තැනත් අලුත් 1 2 3 4 පිළිවෙලට කිව්වා මතක ඇති ලංකාවේ එදාට ඉලෙක්ෂන් එකක්වත් තියන්න හිතලවත් නැති කාලයක කියනවා 1 2 3 4 පිළිවෙලටම කවුද දිනන්නේ 1 2 3 4 පිළිවෙලට ගන්න කියලා ඒ ලංකාවේ පක්ෂ පාට ભેදයකින් තොරව කෙලින්ම කියලා දැම්මා. හැබැයි ඒකදී ආපු තර්ජන, ගර්ජන, නින්දා අපහාස එදාත් මම වින්දා. අදත් මට විඳින්න වෙනවා. හැබැයි මතක තියාගන්න මම මියුරු සම්පලිනගේ මේක ඒ විදිහටම සිදුවන බව ඒකාන්තයෙන්ම මියුරු සම්පලිනගේ සත්‍යවාදී ලෙසම කියලා නිම කරනවාද? අර 117 ගැන කිව්වා නේද? අනිවාර්යයෙන්ම. ඒ 117 මට මතකයි ඔබ කිව්වා නම් වශයෙන් ඊළඟ වැඩසටහනදී කියන්නම් කියලා. එතකොට තර්ජන නෙවෙයි ඉල්ලීම් කිහිපයක් ආවා ලංකාවේ දේශපාලඥයන්ගෙන් නම් කියන්න එපා. අනිවාර්යයෙන්ම ගොඩක් ආවා. මතකයි ඔබතුමාට මෙතන ඉන්නකොට මගේ ආයතනයේම ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලඥයෝ එළිය හිටියා. ඔබතුමා මෙතන එළියට යනකොට දැක්කා. ඇවිල්ලා ඉන්නේ අර මෙයා කියන්න ගත්තා. ඉතින් දේශපාලඥයන්ගේ ඉල්ලීම අනුව මම ඒක කියුවේ නැත්තේ ඒක පුද්ගලිකත්වයට අර ලැබෙන තිබ්බ ඡන්ද 25 30ක් නැති වුණොත් අපරාධනේ. මම සමහර ඉදිරිපත් වෙන්න එපා කිව්ව ඒක අහපු දේශපාලඥයෝ රටේ හිටියා. මම වර්තමාන පාලන පක්ෂය තුල ඉන්න 159 දෙනා ගැන මම මේකේ රහසක් කියනවා. ඒ රහස ඒ විදිහටම සිදු වෙනකොට ලොකු කැළඹීමකුත් රටේ සිද්ධ වෙනවා. ඒක 2029 දී හැම දිනකටම බලා ගන්න පුළුවන්.
එනිසා මම මේකෙදි කියන තැන මගින් ඔයගොල්ලෝ අහන ප්‍රශ්නත් එක්ක මම උත්තර දෙන්න දැන් ලෑස්තියි. ලංකාවේ දේශපාලනයේ උඩු යටිකරු වෙනවා කියලා තරංගමේ කියන්නේ. මෙන්න මේ දේ ගැන බොහෝ දෙනෙක් බලාපොරොත්තුෙන් ඉන්නවා ඇති. ඇත්තටම මේ අනාවැකි මේ විදියටම සත්‍ය වෙනවා. මම මියුරු සම්පල් ලියනගේ එදත් හරි අදත් හරි හෙටත් හරි. මම අනාවැකි කියන්න පටන් ගත්තේ 2013න් පස්සේ ඉඳන්. එතන ඉඳන් දිගටම කියපු හැම අනාවැකියක්ම හරියටම හරිනම් මේකත් හරියටම හරි තමයි. ප්‍රශ්නේ තියෙන්නේ තාම තව අවුරුදු 2කට 3කට ආසන්න කාලයක් තව ඉතුරුව තියෙනවා. අපි 2027ට නේ යන්නේ. තව අවුරුදු 2ක් එහෙම ඉතුරු වෙනවා ඉස්සරහට යනකොට. ඒක ඉතුරුලා තියෙන එකේ ප්‍රශ්න විතරයි තියෙන්නේ. හැබැයි මේකට අභියෝග කරලා පුළුවන් නම් වෙනස් කරන්න කියලා මං ඉල්ලනවා. මම මියුරු සම්පල්ලියනගේ. ඔබතුමා මේ කියන්නේ භූදේශපාලනය දිහා බලලාද නැත්නම් ජ්‍යොතිෂයට අනුවද? මම හැමදාම කිව්වේ ජ්‍යොතිෂයෙන්. එනිසා කවුරුත් හිතපු නැති අර අපි කියනවනේ සුද්දා වැද්ද කාලේ වගේ අන්න අනාගතය දැකලා කියන්නේ. මොකද මේ ග්‍රහ චලිතයන් වල මේ ලෝක ආයතන ජ්‍යොතිෂය, මේ මිරකල් එක, මේ බ්ලේස් එක මට දෙවියන් වහන්සේ විශ්වය මේ ශක්තියින් දීපු ආශිර්වාදයෙන් අනාගතයේ ඇති වෙන දේශපාලන කැළඹීම සහ පෙරලිය ගැන මම මේ කියන්නේ. මේ දේශපාලන කැළඹීම් ගැන කතා කරනකොට තරංග ඊළඟට අහන්න හිතුනේ ඇඟ කෙස් කෙලින් වෙනවනේ. දේශපාලන ගැන කතා කරලා දැන් කෙස් කෙලින් වෙනවා. අපි කොහොමද සමාජෙට මුහුණ දෙන්නේ? සමාජෙට යන්නේ කොහොමද? පොඩි තිගැස්මක් බයකුත් වෙනවා. මොකද මේ ඉන්නේ මියුරු සම්පල්ලියනගේ ඉස්සරහ. බැරි වෙලාවත් මියුරුට වැරදුනොත් චතුෂ්කපිත් ඉවරයි. අවුරුදු 2013 ඉඳන්ම කියන්නේ මියුරුට වැරදුනොත් ඉවරයි. අපි එදාට බලාගමු. මියුරුට කිව්වොත් හරියයිද? අපි බලමු එදාට. ඔය ටික තමයි මම ඉස්සරහ හැමදාම කිව්වේ. මතක ඇති ඔබතුමාට. මියුරු සම්පල්ලියනගේ ඔය වගේම කාලෙන් කාලට අභියෝගත එල්ල කරා. හැබැයි ලොකුම අභියෝගයක් මියුරු සම්පල්ලියනගේම තමයි. සමාජ ආර්ථිකයේ මේ දේවල් කොහොම වෙනස් වෙයිද කියලා හැමෝටම ප්‍රශ්නයක් ඇති මේ දේශපාලන වෙනස් වීමත් එක්ක. මම රහස පටන් ගන්නම් කියන්න මුලින්ම දැන් ඔය අපි කල්යල් බලා ඉන්න ඕනේ නෑනේ කියලා දාන්නම් මේකයි රහස. 2029 දී අලුත් පාලන පක්ෂය බිහි වෙනවා කියලා මම කිව්වා සංධාන ආණ්ඩුවක්. ඒ සංධාන ආණ්ඩුව වෙනකොට එන්නේ පොදු ජන පෙරමුණ. ඒ කියන්නේ අපි කියමුකෝ අර පොහොට්ටුව ප්‍රමුඛ කණ්ඩායම අංක 1ට එනවා. අද සිව්වන තැනටත් නේද සිව්වන තැනට වැඩිච්ච පක්ෂයක්. ඒක එනවා පළවෙනි තැනට. දැන් ඔය 2% ගත්ත අය කොහොමද උතන්ට එන්නේ කියලා අහනවනේ. නෑ මේක සංධාන පක්ෂකින් එනවා. මම මියුරු සම්පල්ලියනගේ. දෙවෙනි තැනට එනවා සජිත් මහත්මයා ප්‍රමුඛ සජිබේ. ඔතනින් නතර කරන්න. ඊට ටිකක් කියන දෙන්න මල්ලි. බෑ. චතුෂ්ක දැන් සංධානයක් වුණාන් පස්සේ තව පක්ෂ ඉන්න බෑනේ. අනිවාර්යයෙන්ම. දැන් ඔයාට මන් දන්නවා හිතේ තියෙනකෝ ඉතුරු පක්ෂ මොනවද කියලා අහන්න ඕනේ කියලා. එහෙමනම් අහන්න දෙන්න අවස්ථාව. අහන්නේ මේ ප්‍රශ්නේ හැමෝගෙම හිතේ තියෙනවා නේ. දැන් කිව්වේ පොදු ජන පක්ෂය. ඔව් ඒ කියන්නේ පොහොට්ටුව ප්‍රමුඛ සංධාන පක්ෂයක් විදිහට අලුත් බ්‍රෑන්ඩ් එකක් එනවා ඉස්සරහට. තව පක්ෂ මොනවද? ඊට පස්සේ එනවා ඒක ඇතුළේ පක්ෂ කීපයක් තියෙන පක්ෂ මං කියලා 6ක් එකතු වෙනවා කියලා උතනට ප්‍රධාන වශයෙන් 6ක් අමතර වශයෙන් තව 2ක් වශයෙන් එකතු වෙනවා ඔක්කොම 8ක් හරි 12ක් හරි එකතු වෙන එතන ඒ පක්ෂය ඇතුළත හැබැයි එක අනිවාර්යයෙන්ම පොදු ජන පෙරමුණ දෙක සජබේ සජිත් මහත්මයා ප්‍රමුඛ ඒ පක්ෂය චතුෂ්ක දැන් මේ ඔන්න අපි බාධා කරන්න ඕනි දැන් ඔන්න අර හිතේ තියාගෙන හංගගෙන ඉතුරු පක්ෂ ටික කියන්නේ නැහැ කමක් නැහැ එතුමා ඒක හිතේ තියන් ඉන්නේ ඉදිරියේ කියන්න වෙන්නේ නැති අපි ඒක නිසා බාධා නොකරමු නේද බාධා නොකරමු මේ පක්ෂ ගැන අහන්නේ නැතුවනේ හොරයි ඊළඟට එනවා අපිට ටැමිල් පක්ෂය අපේ තියෙනවා TN එක ඒගොල්ලෝ එනවා තුන්වෙනි තැනට හතරවෙනි තැනට කවුද එන්නේ ලංකාවේ ඔන්න හතරවෙනි තැනට වැටෙනවා වර්තමාන මාලිමා ආණ්ඩුව මාලිමා පක්ෂය හතරවෙනි තැන එදා කිව්වනේ එක්තරා කතාවක් 3%ක් ගත්ත හෝ 2.5ක් ගත්ත අය කොහොමද බලයට එන්නේ කියලා මගෙන් ඇහුවානේ ඔන්න ඕක තමයි 2029 වෙන්නේ මම මියුරු සම්පල්ලියනගේ ඒ එනකොට මම එදා ඉඳන් අද වෙනකන් කියාගෙන එනවා අනාගතයේදී මේ 159 දෙනාගෙන් 10 දෙනෙක්වත් ඊළඟ පාර්ලිමේන්තු එකේ නැහැ කියලා මම මේ 159 දෙනාගේ නම් ටික ලියලා තියාගන්න කියලා කිව්වේ ඇයි දන්නවද මේක ඉතිහාසයේ අමතක වෙලා නම් ටිකක් තියෙන්නේ ඒ නම් ටිකේදී එකම දේ මතක් වෙන්නේ සෙනසුරු මීනේදී කියපු බොරු ටිකයි ඒ කරපු සංදර්ශන ටිකයි රැවටීම් ටිකයි මතක් වෙනවා. ඒ වගේම තමයි උපරිම දේ බලය අල්ලගන්න. ඩයස්පෝරාවේ සහාය ගන්න පුළුවන්, රෝයකේ සහාය ගන්න පුළුවන්, නැත්නම් CIA එකේ සහාය ගන්න පුළුවන්. ඔච්චරයි ගන්න පුළුවන්. හැබැයි ගත්ත ජනරල්ලා කැරකෙන විදිහ යන්නේ 2029 දී සම්පූර්ණයෙන්ම අවුරුදු 42ක අවුරුදු 500ක හීනේ බඳ කරමින්. ඒ තමයි ලංකාවේ ළඟ පෙරලෙන දේශපාලනයේ ක්‍රමවේදයේ මේ සෙනසුරු ගමන් කරන රාමුව තුල ඒ අංශක කලා විකලානුව සිදුවීම මම මියුරු සම්පත් ලියනගේම තමයි ලංකාවේ මේ දේශපාලන කැළඹිල්ල කොතනින් නතර වේදනේ අන්න ඒක හිතන්න ඕන ලොකු ප්‍රශ්නයක් චතුෂ්ක එක
පොහොට්ටුව ප්‍රමුඛ සන්ධානය. 2 සජබය. 3 ද්‍රවිඩ පක්ෂ. 4 වර්තමාන ආණ්ඩුව. 4 දැනට වැටෙනවා කියන්නේ එතකොට මොනවා වෙයිද? එතකොට මේ බලය අල්ලගන්න කොයිතරම් තව සටනක් දෙන්න වෙයිද? මම ඒක තමයි කියන්නේ හැමදෙස්සෙම මේ විශ්වය වපුරන්න තමන්ටත් ඒක පෙරලා එන බව තේරුම් අරගෙන. ඒ වගේම තමයි මම කිව්වා මේකෙන් පරිපාලන බොහෝ දෙනෙක් ඉක්මනින් රටවලට පැන ගන්නවා. තවත් කොටසක් යම් විදියකින් මේ ඇතුළතීම පීඩාවටපත් වෙනවා. තවත් කොටසක් අනාගතයේ 2031 වෙද්දී සිරගත වීමට ලක් වෙනවා. මේවා මම කියද්දි මම කියලා තියෙනවා ලංකාවේ නඩු ටික නම් 430ක් වැටෙනවා කියලා වර්තමාන කාලය තුල. ඒකෙන් දැනටම මම හිතන්නේ 275 වගේ ප්‍රමාණයක් වැටලා ඉවරයි. තාමත් අපිට දවසේ නඩු දකින්නවා යනවා එළියට එනවා දකින්නවා. දැන් අපි කියවන මම අර ලස්සන කතාවක් කියනවා මේ අර වරින් වර වැඩසටහන් කීපෙක මම කතා කරවක මේ ලංකාවේ රහසක් මම කම මේ දේශපාලනය පාතාලයත් එක්ක සම්බන්ධයි කියලා මම කියනෝනේ. දේශපාලන පාතාලයට සම්බන්ධ නගර සභා පාතාලයට එක්ක සම්බන්ධයි ප්‍රාදේශ සභා සම්බන්ධයි හැමෝම ඒ කියන්නේ පරිපාලකයෝ ව්‍යාපාරිකයෝ සම්බන්ධයි මේක ඇවිල්ලා තමිල්නාඩු පරිපාලනයක් තියෙන කියලා. ඔක ඇත්ත. දැන් අපි පහුගිය කාලේ දැක්කා මේ අපිට ඔප්පු වෙන සාධක සහිතව කෝටි ගාණක් මුදල් අරගෙන පාතාල සමාජිකයන්ගේ ඊට පස්සේ ඒගොල්ලන්ගේ සමහර නඩු හරි ඒගොල්ලෝ නිදහස් කරගන්න හරි වෑයම් දරන යම් දේශපාලඥයෝ දැක්කා. අපිට ඒ ඇවිල්ලා ගොසිප් වල අපිට පේනුන සහ ඔප්පු වෙච්ච අල්ලපු සමාජිකයෝ ඒ කියන්නේ දේශපාලඥයෝ. හැබැයි ලංකාවේ 99.99ක් තමිල්නාඩු දේශපාලනේ තියෙන්නේ. ඒතකොට ලංකාවේ නගර සභාවක් ගත්තත් ප්‍රාදේශ සභාවක් ගත්තත් අනිවාර්යයෙන්ම කොන්ට්‍රැක්ට් එක කරන්න ගල් ටික ගන්න, වැලි ටික ගන්න, ඊට පස්සේ ගත්තාම ගොඩ කිරීම වලට හැම තැනටම පාතාලේ සම්බන්ධයි. ඒතකොට මේ සුපිරිසුදු මාලිමාව මේ මාලිමාව මේකේ මේ හැම තැනම තියෙනවා කියලා ඔප්පු වෙන තැන එන්නේ 2031 දී. මතක තියාගන්න. මාලිමාවත් ඕන එක සම්බන්ධයි. ලංකාවේ පුළුවන් නම් මම අසල්වාසීන්ගෙන් අහන්න, නගර සභාව වලින් ඉන්න අය අහන්න, ගම් නියංගම් වලින් අහන්න. හැම කෙනෙක්ම දේශපාලනට එන්නේ හැම ආකාරයෙන්ම පරිපාලනට එන්නෙම බලය අල්ලගෙන උඩින් ඉඳන් පහළටම එන්නේ පාතාලත් එක්ක සම්බන්ධිලා. ඕක තමයි ලංකාවේ මම 52ක් කණ්ඩායම් නායකයෝ ඉන්නවා. ඊට අමතරව ගත්තම 2000 ගණන් සමාජිකයෝ ඉන්නවා. එතකොට මේ හැමෝම දේශපාලනය කරනකොට කොමිස්ටික ඒ වගේම තමයි දේශපාලන පරිපාලනය කරන්න. ඒ වගේම තමයි තමන්ගේ මීටින් ටිකට නැත්නම් රැස්වීම් ටිකට හැම තැනටම මේක මට කියන්න කවුද ඉන්නේ ලංකාවේ තුල සෝවාන් වෙච්ච සකුරුදාගම රහත් වෙච්ච දේශපාලඥයා මේ සම්බන්ධ නොවි දේශපාලනය කරන. ඔයගොල්ලෝ දන්න දේශපාලකයන්ව කමෙන්ට් කරන්න. ලංකාවේ තුල කිසි විටක යම් විදියකින් පාතාලයේ සමග ඍජු සම්බන්ධතාවයක් නැතිව ඔවුන්ට කොමිස් මුදලක් හරි ඔවුන්ගෙන් දේශපාලනයේ යැපීමක් නැතිව සහ දේශපාලන පක්ෂයක් කියන්න මට ඔක නම් කරන්න. කිසිදු සම්බන්ධයක් නැති ඔබේ ගමේ ඔබේ ප්‍රදේශයේ මට පුළුවන් නම් කියන්න මම මෙවරු සම්පාලිනේ. මට යටින් කමෙන්ට් එකක් දාන්න මේ වැඩසටහන යටින්. මම අභියෝග කරනවා ඒ පක්ෂයේ ඉන්න ඒ සමාජිකයත් වක්‍රව ඍජුව හෝ කොයි හෝ තැනක සම්බන්ධ වෙලා තියෙනවා අඩුමතරම පාතාලේ සමාජිකයෙක් එක්ක හරි. ඒ කියන්නේ පාතාලේ ප්‍රධානියෙක් එක්ක හෝ අතුරු සමාජිකයෙක් එක්ක සම්බන්ධ වෙලා තමයි තමන්ගේ කොන්ට්‍රැක්ට් එක කරන්නේ. තමන්ගේ ව්‍යාපෘති වලට අත තියන්නේ. තමන්ගේ ඒවා බෙදුම් කරන්නේ. ඒ හැමදේම වෙන්නේ එහෙම බව මම ඔප්පු කරලා කියනවා. මොකද ඔය එනවා කාලෙන් කාලෙට සෙනසුරු ග්‍රහය මීනෙන් එනකොට මේෂයට වෘෂභයට මේ ඔක්කොම වෙනවා. මම මේ ලංකාවේ කතා කරන්නේ හැමදේම නාට්‍ය හා රංග කලාවක්. ඒ නිසා මේ රංග කලාව ඇතුළත තියෙන ඒ ව්‍යසනය සාමාන්‍ය සිවිල් ජනතාව දන්නවා. මේ බොරුව දන්න බන්ධනාගාරයට ගිහිල්ලා තමන්ගේ පාක්ෂික කෙනෙක්ට සලකන විදිහයි තව කෙනෙක්ට සලකන දෙකක් කියන මම හැමදෙස්සම කියනෝනේ. මේ බන්ධනාගාර තුලත් ඕක දෙන. ලංකාව තුල නීතිය කියන රාමුව පරිපාලනය කරන්නේ යම් විදියකින් බලයේ තියෙන පාර්ශවයන් විසින්නේ. ඒ නිසානේ නීති අවභාවිතා කරන්න එපා කියලා මම මීනේදී සැරෙන් සැර ඉල්ලුවේ. ආපහු 2031 දී වෙන ඒ කැළඹීමෙන් පස්සේ මේ ඉන්න සමාජිකයන්ට හිස ලූලු රත දුවන්න සිදු වෙනවා. එදාට මොකද වෙන්නේ? දැන් ගොවියන්ට බලන්න වෙච්ච දේ, ගොවි සමාජිකයන්ට වෙච්ච දේ, ගොවියා රජකමට සුදුසු කියලා අපි ඉතිහාසයෙන් කියන්ගෙන ගොවි මහත්තයා ඒ කරන කැපකිරීම මට නම් කරන්න බෑ මල්ලි. ඒ කුඹුර කොටලා අවුව ඉඳගෙන ඒ කරන කැපකිරීම ටික ඒ එක්ක ගහේ ඉඳන් ඒ දෙන බත් ඇටය ඒ වගා කිරීම ටික මට කරන්න බෑ. හැමෝම ගොවියන්ට ගරු කරන්න ඕනේ. ඕක කරනවා ගතම ජපානයේ. ඕක කරනවා ඉන්දියාවේ. ඕක කරනවා මල්ලි අනිවාර්යයෙන්ම චයිනාවල. හැම රටකම ලෝකයේ ඇමරිකාවෙත් ගොවියට ගරු කරනවා. ඒත් ලංකාවේ අන්තිමට ගොවියට අම්මුඩිත් නැති වෙනවා කිව්ව මියුරු සම්පල්ලියනගේ. ගොවීන්ට පාඩ බහිද්ද ඒකටත් වෙනම කණ්ඩායම් හදලා ගොවියන්ටත් අපහාස කරනවා නම් ඒ උදාරතර මිනිස්සු මං දන්නේ නැහැ මට නම් ඒ කැපකිරීම කරන්න බෑ. මං හිතන්නේ ඔයාට කරන්න බෑ. ඒක ඔයාට කරන්න බෑ කාටවත් කරන්න බෑ. හැබැයි මම මිනිස්සුන්ට ගරු කරන සමාජයක් හැමතිස්සෙම වර්තමානයේ වගේම එදා ඉන්න පාලපක්ෂයෙන් ඉල්ලුවා.
මේක ළඟ විනාශ කරගෙන සමාජ සංස්කෘතියක් තියෙන විනයගරුක සහ ආදරණීය ධර්මානුකූල සමාජ සංස්කෘතියක් හැදෙන තාක්කල් මේ රට පෙරලෙනවා. ඒ නිසා අන්න පෙරලීමෙන් බේර ගන්න පුළුවන් නායකයෝ බිහි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එදා ඉඳන් මේ විදිහට ආව මේ දේශපාලනය අපිට වෙනස් කරන්න පුළුවන් විදියක් නැද්ද? පැහැදිලිව වෙනස් කරන්න පුළුවන්. මිනිස්සුන්ගේ මානසික සංවර්ධනය ඇති කරන්න ඕනේ. කුහකත්වයෙන් පිරි සමාජය අයින් වෙන්න ඕනේ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පලිගැනීමෙන් තොර සමාජය දින අපි දකින්නේ කාලෙන් කාලට තමන්ගේ ආණ්ඩුවක් ආවම හැමදාම තව අනිත් පැත්තේ අය හිරේ දාන එක විතරයි. හැබැයි කවදාකවත් නීතිය භාවිත කරන එක තමන්ටත් තියෙන්න ඕනේ. දැන් අපිට මුලින්ම කියන්නේ අපි නිර්ධන පාන්තිකය කියලා ජනරල්ලක් ඇවිල්ලා අපිට කියන්න ඔප්පු කරනවා කිසිවිටක අපි විසින් අපි ඉහළ කියන්නේ ධනවාදී ආර්ථිකයට එරෙහිව යම් සමාජවාදී ආර්ථිකයක් ගොඩනගලා නිර්ධන පාන්තිකයන්ට ඒ සේවා සපයනවා. වාහන ටික ගෙන්නුවේ හොඳ වාහන. වලට තමයි ටැක්ස් එක ගැහුවේ නැත්තේ ටැක්ස් එක අඩු කරේ. මතක තියාගන්න. අපිට ලක්ෂ 12ට විට්ස් එක ආවේ නෑ මල්ලි. මේ ආණ්ඩුව ඇතුළත කවදාකවත් ආවේ නෑ. ඊට පස්සේ ගොවින්ට අවශ්‍ය පොහොර සහනාධාරය සහ ගොවින්ට අවශ්‍ය සහතික මිල ලැබුණේ නෑ මල්ලි හරියට. ඊට අමතරව ගත්තාම ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය සහ සැලසුම් කරන්න ආවේ නෑ මල්ලි. ඒ වගේම තමයි තමන්ගේ කෙනා වැරද කළාම ආයේ කෙනාව ගෙනල්ලා බලයට දාගත්තා මල්ලි. මේ ඔක්කොම කරා. ඉතින් මම මේක කියද්දී මම කිව්වේ නීතිය කැඩෙනවා, නීතිය බිඳෙනවා අනිවාර්යෙන් සෙනසුරු මීනේදී. ඇයි? ඒ ඉන්නේ නීති ස්ථානේ ජලජ රාශිය දිට්ටු ආවේ මම කියලා. මට චෝදනා කරන මට මගේ මම කියන අනාවැක වුණාට පස්සේ මට කොච්චරෙන් දොස් කියනවද? ඊට පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප් ආවේ මම කියලා. ඒ ඔක්කොම කියලා මම කියලා නෙමෙයි මේ විශ්ව මිරකල් එක අධ්‍යයනය කරලා කියපු ටික මේ. මතක තියාගන්න මේ තමයි විශ්ව ශාස්ත්‍රය. ලංකාවේ අංක 1 ජෝතිර්වේදියා ඒ වගේම ලෝකෙටම අනාවැක කියන ලංකාවේ සුපිරි තරුව ඔබ අර පක්ෂ පහක් ගැන කිව්වනේ මට එතනින් එහාට යන්න හිතෙන්නේ නෑ චතුෂ්කා. මොකද දන්නවද ලංකාවේ පැරණිතම සහ ප්‍රබලතම පක්ෂය මේ පක්ෂ පහ ඇතුලේ නෑ. ලංකාවේ වර්තමානයේ ජනප්‍රියතාවයට පත්වන සර්ව ජන බලය මේ පක්ෂ පහ ඇතුලේ නෑ. මේක ඇතුළත ඉන්නවා. මේ ඇතුළත ඉන්න. අන්න ඒක තමයි මම ඔබෙන් මොකද ගන්න මම කියන එක්තරා රහසක් තමයි යම් විදිහකින් සන්දාන පක්ෂ එකතු වෙනවා කියලා මම කියවනේ. එහෙනම් ඔය ඇතුළත ඔය කණ්ඩායම ඉන්නවා. ඒ නිසා මතක තියාගන්න අනිවාර්යයෙන්ම මේ බල අරගලය තුල මේ තියෙන බොරුව තුල මේ තියෙන රැවටීම් පරිපාලනය තුලට ලොකු කණ්ඩායමක් එකතු වෙලා මේක පෙරලනවා. ඒ පෙරලන්නේ ඒ මුකුත් හින්දා නෙමෙයි සාමාන්‍ය සිවිල් ජනතාවට ඇති වෙන ප්‍රශ්න නිසා. ඒක ආරම්භ වෙන්න තදින් එනවා 2027 වෙනකොට. දැන්ටත් ආර්ථික ප්‍රශ්නවල මිනිස්සු ඉන්නවා. තමන්ගේ ව්‍යාපාර පටන් ගත්තත් මිනිස්සුන්ගේ ණය අර්බුද වැඩි වෙලා තියෙනවා. දවස ගානේ තමන් උපයන ධනය වත්කම් ප්‍රමාණය මදි බව ඇවිල්ලා තියෙනවා. තමන් වියදම් කරනකොටයි දැනෙන්නේ තමන්ට ආදායමට සාපේක්ෂ වියදම දෙගුණයක් කියලා. ඉතින් මේ පීඩනය මිනිස්සුන්ට අදටත් දැනෙනවා. ඒ කියන්නේ මේකට කියන්නේ අපි සිංහල භාෂාවේ ආර්ථික විද්‍යාවෙන් කියන උද්දමනය කියනවා. මේක නෑ කියලා කොට එක තියෙනවා. පාලකයා අපිට පෙන්නනවා මායාවක්. ඒත් ඇතුළත ඒක තියෙනවා. දරිද්‍රතාවය රටේ තියෙනවා. රටේ ව්‍යසන තියෙනවා. රටේ අවශ්‍ය ඖෂධ සංචිත ප්‍රමාණය අඩුවක් තියෙනවා. එහෙනම් මේ හැමතැනකම ප්‍රශ්නයක් තියෙනවා. රටේ නීති අවභාවිත කරන තැන් ගොඩක් තියෙනවා. ඒ වගේ තමයි දැන් ඩෙන්ගු මර්ධන රැසටහන යනවනේ මල්ලි. යනකොට තමන්ගේ පාක්ෂිකයෙක් නම් ඒකෙදී මර්ධන රැසටහනේදී පාක්ෂිකයට අවවාදය විතරයි. හැබැයි නීතිය විරුද්ධ පාර්ශිකයට. ඒක තමයි වරද මේ රටේ. ඒ කියන්නේ දුෂ්ට හා අර කියන දුස්සීල සමාජය තුන තියෙන්නේ. ඔන්නෝක වෙනස් වෙන්න ඕනේ. මම ඉල්ලීමක් කරනවා සියලු ජනතාව බුද්ධිමත්ව සහ අවබෝධයෙන් යුක්තව අර කියන දුෂ්ට භාවයේ ක්‍රෝධකාරක භාවයේ වෛරය කියන මට්ටමින් ආපු ඒ යුගය අවසන් කරන්න කියලා. නැත්තම් නැවත නැවතත් ඔබ මේ වෛරය ගින්නෙන් පෙනවා. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැත. පුරන ඊළඟ පාර පක්ෂය පවා වෛර නොකර පුළුවන් නම් පුනරුත්ථාපනය කරන්න වැරදි කරන අය. පුනරුත්ථාපනය කර මගේ වචනේ පුනරුත්ථාපනය මම ඔක ඉල්ලලා තියෙනවා අවස්ථා ගණනාවකට. මොකද අපි LTT සමාජික පුනරුත්ථාපනය කරා. ලංකාවේ ඉන්නවා එක රැල්ලක්. ඒක පුනරුත්ථාපනය කරන්න ඕනිමයි. ඒක නොකරොත් වෙන්නේ රටට සමාජයේ විනාශයක්. ඇයි හෙට කෙනෙක්ගේ ඩැමේජ් කරන ඉමේජ් එකට ගහගෙන යනවා. දැන් හිතන්නකෝ මේ ලෝකෙ නිදොස් කෙනෙක් බිහි වෙන්නේ නැහැ කියලා අපි ලෝවැඩ සංග්‍රහ සුභාෂිතය අහලා තියෙනවා. ඒත් හැම දිස්සෙම කියන්නේ කෙනෙක්ගේ ප්‍රතිරූපය හරකන ඒ දරුවන්ට ඒ පරිසරයට ගෙවල් වලට සමාජයට නිନ୍ଦා අපහාස සංස්කෘතියක් හදනවා. මේක වෙනස් කරන්නේ නැතිනම් මේ රට කවදාකවත් ගොඩ ගන්න බෑ. හොඳයි. චතුෂ්කා දැන් අපි දෙන්න හරිය ලස්සනට මේ කතාව අහගෙන ඉන්නවනේ. අපි වාසනාවන්තයි එක අතකින්. මොකද මේ කියන දේවල් මුලින්ම අපිට තමයි ඇහෙන්නේ. පළවෙනි වතාවට ඔන්න වත් එක්කම 2006ටම මම මතක 22 දී කියලා එනවා. අලුත් ජනරල් එන හැටි 21කින් පස්සේ එන කාලය. ඒ පස්සේ ආපහු මම අලුත් ආණ්ඩුව බිහට කිව්වෙත් ඔබතුමත් එක්කයි. හොඳයි. ඔව්. පාට පක්ෂ ભેදයක් නැතුවනේ මේ දේවල් අපි කතා කරන්නේ.
කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ පක්ෂග්‍රාහී වෙලාද පුතුමා මේවා කියන්නේ. නෑ ඒකයි ඒ කෙනාට ධර්ම මතයනේ. ඒ කියන්නේ තමන් පක්ෂග්‍රාහී කෝණේ සිටගෙන බැලුවාම තමන්ට දැනෙන්නේ මේ අරයාගේ පැත්තරන් කතා කරා කියලා. එහෙනම් ඉතින් මං කියන කාලෙන් කාලට මහින්ද රාජපක්ෂ මහත්මයා 2013 පස්සේ ගෙදර යවලා තියෙනවා. ආපහු 2017 දී මහින්ද මහත්තයාට අගමැති ධූරෙත් දීලා තියෙනවා. දින 50 ගානේ. ආපහු 2000 මෛත්‍රී මහත්මයාව අඬුර ගෙනල්ලා තියෙනවා. මෛත්‍රී මහත්තයත් ආයේ ගෙදර යවලා ආපහු ගෝඨාය මහත්තයාත් ගෙනල්ලා තියෙනවා. ආපහු ගෝඨාය මහත්මයාත් ගෙදර යවලා රනිල් වික්‍රමසිංහ මහත්තයාත් අපි ගෙනල්ලා තියෙනවා. ආපහු රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ගෙදර යවලා අනුර කුමාර සේන මහත්තයාත් ගෙනල්ලා තියෙනවා. දැන් අනුර කුමාර සේන ගෙදර යවලා අපි ආපහු ගෙනවා රමණ රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ ඊළඟ කණ්ඩායමත් අපි ගේනවා. ඔයගොල්ලොත් ගෙදර යවලා දවස් වෙන කණ්ඩායමක් ගෙනවා. එදාටත් කිය ඉතින් මට තියෙන ප්‍රශ්නේ මං ඇත්තටම හිටගන්නේ කොයි පක්ෂෙද කියලා. හැබැයි චතුෂ්ක මේ මිහිරු සම්පත් ලියනගේ මහත්මයාට සමාජයෙන් එල්වන චෝදනාවක් තමයි මේ නාමල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුව අනේ තමයි ඉතින් මේ දැන් කරන්නේ නාම රාජපක්ෂ මහත්තයා කොන්ට්‍රැක්ට් එකක් කරනවා නම් ඒ කොන්ට්‍රාත්තුව කොතනද තියෙන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ කොන්ට්‍රැක්ට් එක අපි කරනවා කොතනද තියෙන්නේ? අනුර කුමාර සේන මහත්මයා කොන්ට්‍රාත්තුවක් මම අර කරානේ. ඒක අනිවාර්යෙන් මාලිමාවට ඡන්දෙ දෙන්න ඔබතුමාත් එකත් මම කියලා තියෙනවා. මාලිමාවට ඡන්දෙ දෙන්න මාලිමාවට දෙන්න. මොකද මේ නිර්ධාන පාන්ති ජනරැල්ල මේගොල්ලන්ට අවස්ථාව දුන්නේ නැත්නම් අපරාධි. මේ වෙලාවේ තමයි හොඳම අවස්ථාව. මොකද මේගොල්ලෝ හදන්නම් කියනවා. මේගොල්ලෝ සමාජයේ තියෙන ගොවියාට සලකනවා. දුප්පත් ජනතාව ඔසවා තියෙනවා. ඒ වගේම සමාජ සංස්කෘතිය හදනවා. විනයකරුක සමාජයක් ගේනවා. ආදරණීය සමාජයක් ගේනවා. ඒ පොරොන්දු ටිකනේ තිබුණේ. මිනිසුන්ට සහන සලසනවා. වාහනේ ඉඳන් දෙනවා. අඩු මිලට පෙට්‍රල් ටික දෙනවා. විදුලිය දෙනවා. ඔක්කොම කියපු සමාජයට අපි අවස්ථාව දුන්නේ නැත්තම් මොකද වෙන්නේ මල්ලි? එහෙනම් ඒකත් මම කොන්ත්‍රාත්තුවක් කරලානේ. හැබැයි ඔබ ඒක දැක්කේ නැද්ද මේ අද රටට වෙන දේ? මම මියුරු සම්පල් ලියනගේ මට ඕන වෙන්නේ හැමතිස්සෙම මොකක්ද දන්නවද? ඔය කෑ ගහන, කැරලි කරන, අනිත් අයට කකුලෙන් අදින අයට දීලා බලලා පෙන්නන් ලෝකෙට සමාජයට දැන් මිනිස්සු කෑ ගහනවනේ. ක්‍රිකට් මැච් එකක් එළිය ඉඳන් ගහද්දී හැමෝම හිතනවනේ මට දෙන්න බැට් එක මං ගහලා පෙන්නන කියලා. ඇත්තටම ඒකට හොඳ පුහුණුවක් පළපුරුද්දක් සහ අවංක භාවයකින් සෙල්ලම් කරන බැරි ක්‍රීඩකයෝ පරදිනවා. මතක තියාගන්න. මේ තියෙන ඒකම තමයි. හැම දිස්සෙම අපි කාලෙන් කාලට පොරක් දකිනවා. අපි භාෂාවෙන් කියනවා. ඒක නායකයෙක් දකිනවා. ඒක දක්ෂයෙක් දකිනවා. සහ ලොකු කැරැල්ලක් දකිනවා. හැබැයි මතක තියාගන්න හදන නායකයා හොයන්නයි මම මේ උත්සාහ කරන්නේ. මගේ රටේ මම තාම හැමදෙස්සෙම කියන්නේ බිහි වෙලා නැහැ මේ රට ධර්ම දීපයක්. මේ රටේ බෞද්ධයා සිංහල ජනතාව ප්‍රමුඛ මේ මිත්‍රශීලී සමාජ ශ්‍රී ලාංකීය ජන සමාජය සුරක්ෂා කරන නායකයා බිහි වෙලා නැහැ. ඒ වගේම තමයි මේ රටේ අවංකව දේශපාලනය කරන බොරුවෙන් වංචාවෙන් හා රැවටීමෙන් තොර නායකත්වය අර පපුවට අත්යක තට්ටු කරලා අඩි දෙකක් තුනක් කිසි බොරු කියන පරිපාලන නායකත්වයෙන් තොරව අවංක පරිපාලන නායකයෙක් බිහි වෙලා නැහැ තාම. ඒ වගේම ඇත්ත කියන නායකයෙක් අපි කතාවට කියන්නේ තාම බිහි වෙලා නැහැ. ඊට අමතරව තාම මේ රටේ බිහි වෙලා නැහැ ළමා පරපුරේ තියෙන විනය සමාජයේ සංස්කෘතිය ආරක්ෂා කරන ඒ දැහැමි සමාජයේ සහිත නායකයෙක් තාම බිහි වෙලා නැහැ. ඒ වගේම තමයි මේ රටේ ස්වයං පෝෂිත ආර්ථිකය, ඒ කියන්නේ අපි ලංකාවේ තුල තියෙන්න ඕනේ යම් විදි පෝෂණ මට්ටම, දරිද්‍රතාවයේ අඩු තත්ත්වය, ඒ වගේම රටේ තියෙන මේ තියෙන ඉතිහාසගත දේවල් සංවර්ධනය කරලා ලංකාවේ තියෙන තාක්ෂණික ශිල්පයන් හා බුද්ධි මට්ටම් සංවර්ධනය කරලා හදන නායකයා තාම බිහි වෙලා නැහැ. එහෙනම් මේ නායකයා තමයි අපි හොයන්නේ. අපි යුද්ධය ඉවර කරා එක් තැනකදී අර කියන රාජපක්ෂ මහත්මයා. හැබැයි එතුමාටත් බැරුණා තාම මේ රට සංවර්ධනය කරන්න. එහෙනම් සංවර්ධන වැඩසටහන කරන නායකයයි මම හොයන්නේ හැමදෙස්සෙම කියන්නේ අවස්ථාව දිදී යන් කියලා. ඒක මේ මිරකල් එකේ ඉන්න ග්‍රහ චලිතයන් උපයෝගී කරගෙන මම පෙන්වන්නේ කාලෙන් කාලට හරිය විදිහට ගමන් කරන දිශාව. එතකොට ඔහම එනකොට තමයි මේවත් ඇලිලා පොඩි වෙලා හරියන්නේ. නැත්නම් අපි කාලය දිස් දැක්කේ ජාත්‍යන්තර සම්මන්තා එපා. අපි මේ රටේ තුල තියෙන දේවල් කිසි දෙයක් විකුණන්න එපා. කාටවත් පවරන්න එපා. ඔයගලන් මේ රටේ තියෙන සම්පත් ඇති. මේ ඉන්න පාලකයෝ විදුලි බිලේ ඉඳන් කොමිස් ගත්තා. වතුර බිලෙන් කොමිස් ගත්තා. හැම දෙයකම කොමිස් අරන් මේ රටේ ඔයගලන්ට බදු ටික විතර ගහලා බදු වලින් හිර කරන් හිටියා කියන සමාජයේ රැල්ලක් විතරයි දැක්කේ. හැබැයි ඇත්ත නෙමේ යෝග කරන්න දුන්නට පස්සේ දැන් කතාව වෙනස් වෙන්නේ. ඔන්න ඔය චක්‍රය වෙනස් කරන්න කෙනෙක් බිහි වෙන්නේ නැද්ද මේ ලංකාවේ? අනිවාර්යෙන් බිහි වෙනවා. ඒකට හේතුව මේක තමයි ශ්‍රී ලංකාව. ඒ නිසා ඒ බලාපොරොත්තු ඔයගොල්ලෝ තියාගෙන ඉන්න. මමත් ඒ බලාපොරොත්තු තියාගෙන ඉන්න. 35ද 41ද? ඒක රහසක්. තාම මම මෙතෙන්දි දැනුවත් කරන්නේ. තව ටිකක් ඉස්සරහට යන්න. තව රහසක් තියෙනවා. ඒ ඔබ කියව නායකයා වර්තමාන දේශපාලන කරලියේ නැද්ද? ඒකට උත්තර දෙන්න අපහසුයි. හවුද නැද්ද? මම පසු උත්තර දෙන්න. ඔහු පාර්ලිමේන්තුවේද නැද්ද? තාම මට උත්තර දෙන්න බෑ. මම සමා වෙන්නේ ඒකට. මම උත්තර දෙන්නම් පසු. ඔබතුමාට මම උත්තර දෙන්න. ඔබතුමාත් එක්කම
එදා කියද්දී මට උත්තර දෙන්න බැරුව ගිය එක දෙයක් මගේට සමාව ඉල්ලනවා 117 දෙනාගේ නම් ටික. ඔව්. ඒක කියන්න හදුවාම ගොඩක් අපිට බලපෑම ආපු නිසා කිව්වේ නැත්තේ. සහ ඉල්ලීම් බලපෑම වලට ඉල්ලීම් ගොඩක් ගෞරවාන්විත ඉල්ලීම් ගොඩක් ආවේ. ඒක නිසා නම් කියන්න එපා. තවත් අපිට ඒක බලපෑමක් වෙනවා. ඔබතුමා ওই ප්‍රශ්න දැන් ඊළඟ ප්‍රශ්නේ අහනක නවත්තන්න මම ඒකත් කොහොම හරි අහනවා. ඒ කියන නායකයා ඔබ අවංකව උත්තරයක් දෙන්න. අනිවාර්යයෙන්ම අවංකයි. මටත් ඔව් අවංකයි. මම මේ නායකයාගේ නම දැන් කියනවා. ඒ කියන නායකයා මියුරු සම්පත් දිනගෙද? අනේ නෑ මම මියුරු සම්පත් ලියනගේ මම කිසි විටක දේශපාලනයට කැමති මිසක් දේශපාලනය කරන්න කැමති කෙනෙක් නෙමෙයි. හරි. චතුෂ්කා දැන් අපි ලංකාව ගැන කතා කරලා ලෝකෙට යමුද? ලෝකෙට යමුනේ. ලෝකේ තියෙන මේ යුදමය වාතාවරණයත් එක්ක තියෙන ප්‍රශ්න ගොඩ ලංකාවටත් ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ නිසා ඇත්තට මේ යුදමය තත්ත්වය ඉවරයක් වෙයිද කියන්නකෝ. ඩොනල්ඩ් ට්‍රම්ප් මං කියන්නේ හැමතිස්සෙම ඔහු තමයි සිංහලක්නේ ඉපදිලා ලෝකේ කලබාගෙන ආපු 2023-24 කියන කාලෙන් පස්සේ ආපු ලෝකෙට ආපු දවැන්තම පරිපාලකයා. ඔහු ලෝකේ හොල්ලගෙන යනවා 2025, 26, 27 මේ වර්ෂන් සියල්ල හොල්ලනවා. ඒ හොල්ලද්දී එකම දේ තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එක්ක අභාවය සිදු වෙන්න ඕනේ. නැත්නම් මරන්න ඕනේ ඩොනල්ඩ් ට්‍රම්ප් නැත්නම් මැරෙන්න ඕනේ. නැත්නම් මේ ලෝක යුද්ධය සහ මේ රටවල තියෙන කැළඹීම් තත්ත්වය අඩු වෙන්නේ නැහැ. එකම. ඒක තමයි මම කිව්ව අනාවැකිය සහ සැරෙන් සැරේ ගිනි පුළඟුසේ සැරෙන් සැරේ දැවෙනවා ආයි පාලනය වෙනවා. ඒක නොවැම්බර් වෙනකම් අනිවාර්යෙන් ලෝකෙට බලපානවා තදින් කියලා. නොවැම්බර් වල දැන් ආසන්නයි. තව මාස අපි 3කට විතර පස්සේ පරිසරය වෙනකොටත් අපි දකිනවා මේක සැරෙන් සැරේ ඊශ්‍රායලය ආයි ගාසා තීරත් එක සටහන් කරනවා. සැරෙන් සැරේ ලෝකයේ අර්බුදකාරී බව තියෙනවා. ඒ නිසා මේක නතරෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක බලයෙන් පහ වෙන්න ඕනේ. නැත්නම් ඔහු මිය යන්න ඕනේ. නැත්නම් ඔහු මරන්න ඕනේ. මේ තුනෙන් එකක් තමයි වෙන්න ඕනේ. මේ කාරණා තුනෙන් එකක් සිදු වෙනකම් මේක සිදු වෙන්නේ නැහැ. මොකද ඔහු සිංහලක්න අෂ්ටමේ රාෂ්ට්‍රීය ඉවරන 2027 දී ඒ 27 දී අගෝස්තු මාසයේ වෙනකම් අපි සාමාන්‍යයෙන් මේ පරිපාලන තත්ත්වය තුළ ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලපෑම ලෝකෙට තියෙනවා. ඉතින් ඒක ලෝක අර්බුදයට ආර්ථිකමය වශයෙන් දේශපාලන වශයෙන් ලෝකෙට බලපෑමක් වෙනවා. ඒකම මම අර කියන මේ මගේ ලොකු මනාවකයක් තමයි වසර එකමාරට කලින් ඉඳන් කියගෙන අගෝස්තු මාසයේ වෙනකොට මේ එල්ලිනෝ තත්ත්වය කියන්නේ දැන් වර්තමාන විද්‍යාව. හැබැයි මම කියනවා සූර්යග්‍රහණයක් ගැන. ඒ සූර්යග්‍රහණය කලින් එක්තරා ග්‍රහ යුද්ධයක් ජූනි මාසයේ 4 වෙනිදා, ජූලි මාසයේ 4 වෙනිදා, 7 වෙනි මාසයේ 4 වෙනිදා 2026 ඒ ආරම්භයත් එක්ක ආරම්භ වෙනකොට පරිසර සාධක තව තවත් වෙනස් වෙනවා. ඒ වෙනස් වීම ලෝකයට ලබන වසරේදී මාර්තු අප්‍රේල් වෙනකම්ම දැඩිසෙන් බාධක කාලයක් එනවා. ලෝක ආහාර අර්බුදයක්, ආර්ථික අර්බුදයක්, මිනිසුන්ට ජීවත් වීම අයිතියට බාධාවක්, මිනිසුන්ට නැවත තා දැඩිසෙන සෞඛ්‍ය පීඩා ලක් කිරීම සහිත යුගයක් ආරම්භ වෙනවා. ඉතින් මේකට ලෝකෙම මුහුණ දෙන්න සිදුවෙන තැනක ගමන් කරනවා. ලෝක යුද්ධය විතරක් නෙමෙයි. මේක තමයි සෙනසුරු මීනේ ජලජ රාශියේ උස් පහත් වීම. ඒ නිසා ඉතින් මේ වගේ අභියෝගතා රැසක් එක්ක යන ලෝකයක් හමුව අපි ඉන්නේ. ඒ නිසා මම හැම නිරන්තරයෙන්ම දැන් ලෝකේ ඉන්න දරුවන්ට විශේෂයෙන් අපේ ගිය ස්ටුඩන්ට්ලා ඉන්නවා රටවලට. අපි ඉන්න කාර්මික කරන අපි ව්‍යාපාර වලට ගියා ඉන්න බිස්නස් වලට ගියා ඉන්න සහ අපේ රැකියාව වලට ගියා ඉන්න රටවල එයාට ලොකු අර්බුදකාරී බවක් එනවා. ලොකු ආර්ථික කඩාවැටීමක් එනවා. 2026 වසරේ ඉඳන්ම ඒක පටන් ගන්න අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් ඉඳන් පරිසරය යන ලබන වසරේ මාර්තු අප්‍රේල් මැයි වෙනකම් මේක දැඩි අර්බුදකාරී කාලයක්. ඉතින් ඒවට මුහුණ දෙන්න සිදු වෙනවා ලෝකයේ හමු. ඉතින් මේක තමයි ලෝකයේ හා මේ යථාර්ථය. මේක තමයි විශ්වයේ නිර්මාණය. ඉතින් මේක මම කියන්නේ අපි හැම දෙයකටම පෙර සූදානමක් අවශ්‍ය නිසා නැත්තම් මිනිස්සු බය කරන්නේ නෙමෙයි. මොකද මට අවශ්‍ය වෙන්නේ හැම දෙයකටම සූදානමක්. විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ මහතාගේ වචන විශ්වාස කරන ඔබටයි අපි මේ කතා කරන්නේ. ඉතින් ලෝක තත්ත්වය මෙහෙම කතා කරාට පස්සේ අපි දන්නවා ලංකාවේ දිට්‍රාසුලි කුණාටු ආවා, ඊළඟට අපිට කොවිඩ් ආවා, ඊටත් පෙර මේ වගේ වසංගත ගණනාවක් ආවන තරංග මේ හැම දෙයක්ම එක දැන් ඩෙන්ගු වසංගතයක් ඇවිල්ලා දවසට 1000ක් එකතු වෙන ඩෙන්ගු වලට. ඔව්. ඒ කතන්දරෙත් එක තව ඉස්සරහට මොන ආයේද? මිනිත්තුවක් දෙන්න මට චතුෂ්කා මියුරු මහත්මයා දැන් ඔබතුමා ට්‍රම්ප් ගැන කිව්වා කාරණා තුනක්. එක්කෝ බලයෙන් පහ වෙන්න ඕනි. අනිත් එක මරා දාන්න ඕනි. නැත්නම් ඔහු මැරෙන්න ස්වාභාවිකව මැරෙන්න ඕනි. හරි ස්වභාවික මැරෙන එක අපි හැමෝටම වෙන දෙයක්. කාලවකානුවක් කියන්න පුළුවන් අනාවැකියක් විදියට. ට්‍රම්ප් ගොඩක් වෙලා ඩොනල්ඩ් ට්‍රම්ප් ගොඩක් වෙලා තියෙන හානිදායක තැන තමයි 2027 වසරේදී ජනවාරි පෙබරවාරි අතර කාලේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප්ට සෞඛ්‍ය වශයෙන් ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. ඒක පටන් ගන්න නොවැම්බරේ. ඒක නොවැම්බරේ මම කියන්නේ ලෝක යුද්ධය තුළ තියෙන මේ පීඩන තත්ත්වය අඩු වෙනවා කියලා කියන්නේ ට්‍රම්ප්ට ඒක ස්ට්‍රෝක් එකක්. අපි කියන ගොඩක් වෙලා ට්‍රම්ප් මරන්න හම්බෙන්නේ නැහැ. ට්‍රම්ප්ට ස්නයිපර්ස්ලා වුණ තරම් පහර දෙන්න උත්සාහ කරන එක මම වරින් වර ඔයගොල්ලෝ දකින්න මීඩියා වලත් මම කියලා තියෙනවා ගණනාවක් ඒ වගේ මෙලත් එක දැකලා තියෙනවා. හැබැයි ට්‍රම්ප් මරන්න බෑ. ඒකට හේතුව ට්‍රම්ප්ගේ කේන්ද්‍රය තුල ගත්තත් පිටිම ගත්තත් ට්‍රම්ප්ට වෙඩි තැබීම් කළ හැකි. නමුත් ට්‍රම්ප් මැරෙන්නේ නැහැ. ට්‍රම්ප් මිය යන්නේ ස්ට්‍රෝක් එකකින්. ඒක තමයි ට්‍රම්ප්ගේ තියෙන සිස්ටම් එක. ඒ කියන්නේ ආගේ බොඩි එක හැදිලා තියෙන විදිහ. ඒ අපි ජ්‍යොතිෂ තුල දකින්න දේ. ඒ අනුව තමයි ට්‍රම්ප්ගේ මාර්ගය ලියවිලා තියෙන්නේ. ඒ නිසා ඒ ට්‍රම්ප් ස්ට්‍රෝක් එකකින් මිය යනවා මිසක ට්‍රම්ප් මරන්න අපහසුයි. නිසා ඒ ස්ට්‍රෝක් එක ගෙනාවොත් ගේම් එකක් විදියට
ඒක මාස්ටර් ගේම් එක යටින් එන්නේ වෙන කවුරුත් නෙමෙයි චයිනා කියලාත් මම කියලා තියෙනවා. හරි තරංග. දැන් අපි ලෝකයේ අරුදු ගැන දැනගත්තානේ යුදමේ තත්ත්වය කොහොමද විසඳෙයිද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඔන්න අනාවකයක් කියලා තියෙන්නේ. ඒ අනාවකය දැනගත්තට පස්සේ අර මම ප්‍රශ්නයක් ඇහුවානේ. දැන් මේ තියෙන වසංගතත් එක්ක දැන් ඉස්සරහට අපිට මොනවා වෙයිද? අන්න ඒ ප්‍රශ්නට උත්තරයකුත් දැනගන්න. ඔව් මේකේ ඩෙන්ගු වසංගතය අපි දිනකට සාමාන්‍යයෙන් 1000කට වැඩි ප්‍රමාණයක් එකතු වෙනවා තව තවත්. දැන් ඒ නිසා අපි හැමෝටම සමාජ වගකීමක් තියෙනවා. දැන් හොඳ වෙලාවට කොවිඩ් නැත්තේ නැත්තම් කොවිඩ් තිබ්බනම් මේ වගේ කාලයකදී ලොකු අර්බුදයකට මුහුණ දෙනවා. මොකද මම අර එක කතාවක් කිව්වා 2.4 මිලියන් හා 2.5 මිලියන් මැරෙන තිබ්බ තැනක් තමයි ලංකා කේන්ද්‍රය අනුව ඔය මකරයේ සිට සෙනසුරු ග්‍රහය සම්පූර්ණ කුම්භයේ දෙසට යන කාලය. ඒ කියන්නේ 2019 පස්සේ එන පරිසරයේ 20 21 22 23 දක්වා කාලේ එන්නේ එවැනි ඉතා දරුණු තත්වයක්. ඒක ලෝකයේ හැමුවේ ගත්තත් ඉතින් අපි මම ITN වැඩසටහන් තීරණය කියන ප්‍රෝග්‍රෑම් එකේදී කියනවා ලෝකයේ එක්තරා පෙනහළු සහ පපුව ආශ්‍රිත වෛරස් එකක් ලෝකේ පැත්තට යාමත් සමග ලෝකෙට ලොකු බලපෑමක් කරන ලංකාවට ඒක මාර්තු අප්‍රේල් මැයිනට බලපානවා කියලා ඒ 2019 පස්සේ. ඉතින් මම කතාව කියද්දි එදා නම් හිනා වුණා ගොඩක් අය. ඉතින් ඒක උනාට පස්සේ ගොඩක් අය අප්පුඩි ගැහුවා සහ ගොඩක් අය ඇහුවා ඒකට ඉතින් ප්‍රතිකර්මයක් නැද්ද කියලා පවා. ඉතින් ඒක වෛද්‍ය විද්‍යාවට අයිති කාරණයක්. හෙලිකිරීම වගේ කාරණයක්. ඉතින් මේකෙදි මම කියන එක්තරා විදිහකින් මේ වසංගතය නිර්මාණය වෙනකොට මේක අපිට පාලනය කරන්න පුළුවන් එකම දේ තමයි එකක් ශරීරයේ තියෙන ප්‍රතිශක්තියකරන පද්ධති විද්‍යාත්මක සාධකයක් වශයෙන් ගත්තොත් ඒක වර්ධනය කරගන්න එක. ඒකට අවශ්‍යයි පෝෂණ මට්ටම. ඉතින් පෝෂණ මට්ටමක් හදනකොට වර්තමානයේ ලොකු ආර්ථික අර්බුදයක් තියෙන කාලයක ඉතින් අපිට පෝෂ්‍යදායී ආහාර මට්ටම අඩුවෙන් තමයි මිනිස්සුන්ට ලැබෙන්නේ. ඒක තමයි ඇත්ත යථාර්ථය. මොකද ඒකට මුහුණ දීමට ශාරීරික ශක්තියක් ඇති කරන ආහාර ශක්තියක් අවශ්‍යයි. ඉතින් ඒක හදන්න නම් මුලින්ම මම කියන්නේ හැමදෙස්සෙම කියන්නේ මේ රටට කන්න දෙන්න ඕනේ. මිනිස්සු බඩගින්නේ තියලා අපිට බණක්වත් අහන්න බෑ. ඒ නිසා අපි අහලා තියෙන ලස්සන කතාවක්. මේවා තේරුම් ගන්න මූලික දේ පෝෂණ මට්ටම හදන්න එක. දෙක තමයි ඔබ පරිසරයට හැම කෙනෙකුම වගකීමක් තියෙනවා තමන් විසින් වටා පරිසරය ඒ සුරක්ෂා කරගන්න. ඒ පරිසරය තුළදී හැම කෙනෙක්ම සමාජ වගකීමක් වශයෙන් තම තමන්ගේ විය යුතු දායකත්වයෙන් ඉෂ්ට කරන්න. ඒ වගේම තමයි අපි මෙඩිසින් අඩු නම් අපි අනිවාර්ය රටවල ඉන්න අයට අපි ආරාධනා කරන ලංකාවට අවශ්‍ය ඒ ඖෂධ ලබා ගන්න අපි ඩොනේෂන් ලංකාවට ඕන තරම් දෙනවා. මොකද අපි ලංකාව තරම් මන් දන්නේ දන්සල් දෙන රටක්, ලංකාව තරම් ආධාර දෙන රටක්, ලංකාව තරම් මනුෂ්‍යත් භාවයේ තියෙන රටක් මම තව ලෝකේ දකින්නේ නැහැ. ඒ නිසා මේ උතුම් රටට හැම කෙනෙක්ම උදව් උපකාර කරන්න පුළුවන්. නිසා අපේ දරුවන් මුලින්ම ආරක්ෂා කරගන්න. මොකද මේකේ මුලින්ම බිලි වෙන්නේ අවුරුදු 25ට අඩු දරුවන්. ඉතින් මේක තමයි ඒක මොකද ඒගොල්ලෝ හරි පරිසරයට ආවරණය වෙමින් එන අය. මොකද ඔරොත්තු දීමේ හැකියාව අඩුයි. නිසා අය පරිස්සම් කරගන්න ඕනේ. මේක උග්‍ර අතරේ තව තවත් හැරෙනවා අපිට මේ ඊළඟට මේ පරිසර දින උෂ්ණත්ව සාධකත් එක්ක මේ කියන ඩෙන්ගු වලට අමතරව තව එනවා මිනිසුන්ට පේන් කරන ගතියක් කියන්නේ ඔළුවේ කලාන්තේ ගතියක් සහ බර ගතියක් සහ ඊට අමතරව මේ කලාන්තේ දමන මට්ටම් පාරතොට එපා මිනිස්සු වැටෙන්න පටන් ගන්න කාලයක් එනවා ඔය සම්පූර්ණ අගෝස්තු සැප්තැම්බර් නොවැම්බර් කියන කාලේ එනකම්. ඉතින් ඒකට හේතුව පරිසර සාධක අතර වෙනස්. ඉතින් මේවා කියද්දි ගොඩක් අය hina වෙයි. හැබැයි පාරතොට ඒගොල්ලෝ මිනිස්සු වැටෙනකොට මැරිලා වැටෙනකොට තේරෙයි මේ කියන කතා අනාගතේ එනවා කියලා. ඒ නිසා අපි ඒවට පෙර සූදානමක් අවශ්‍යයි. එනම උෂ්ණත්වයේ දරා ගන්න බැරි වෙන අවස්ථා ලෝකෙත් තියෙනවා වගේම ලංකාවෙත් ඇති වෙනවා. ඒකද උෂ්ණත්වයටත් වඩා ලොකුට බලපාන්නේ මේ වෛරල්ස් පතිරන වේගය. ඒවා විභාජන විදිය විද්‍යාත්මකව ඇතිවීම සංසිද්ධි. ඉතින් මේවට අපි ඔරොත්තු දෙන්න පළමු දේ තමයි රජයක් විදිහටත් සමාජයක් විදිහටත් මිනිස්සු වශයෙන් හැමෝටම වගකීමක් තියෙනවා. ඒ වගකීම රජෙට විතරක් පවරන්න බෑ. ඒ නිසා හැමෝටම මේක පවරන්න ඕනේ දෙයක්. ඒ නිසා අපි වගකීමෙන් කියන්න ඕනේ හැමෝම තම තමන්ගේ ආරක්ෂාව පිණිස තමන්ගේ ආදරණීයන් ආරක්ෂාව පිණිස කටයුතු කරන්න. ඒක තමන්ගේ ගෙදර විතරක් නෙමෙයි අසල්වාසියාත් ආරක්ෂා කරන විදිහට ගියාම අපිට ඒක රටක් විදිහට ගොඩනගෙන්න පුළුවන්. මේ වසංගතයෙන් අපිට බේරෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම ඔබ කියන්නේ පියවි ඇසින් බලලා නෙවෙයි ජ්‍යොතිර්මය ඇසින් බලලා. 100%ක්. මොකද මම මේ කතා කරන දේවල් එදා දකිමින් අද දක්වා ආවිලා තියෙන දේවල්. කවුරු හරි කියනවා නම් හරි ශාස්ත්‍රීයයි සුන්දරයි 2026 සුන්දරයි කියලා කිව්වනම් ඒ බොරුවක් නේ. මගේ පටන් ගන්න 2026 කවදාකවත් සුන්දර වෙන්නේ නැහැ. ඒක ඇතුළත ලොකු අර්බුදකාරී සීමාවන් රැසක් අපිට පහසු කරන්න තියෙනවා කියලා. ඒ විදිහට මේක අද වර්තමානයේ ඔයගොල්ලෝ අත්විඳිනවා. තවදුරටත් 2027 දක්වා මේක යනවා කියලා මම කිව්වා. සෙනසුරුනේ ජල ජරාශිය. ඉතින් ජලය වතුර ඩෙන්ගු මදුර හැදෙන්නේ වතුරේ මල්ලි. හොඳයි ගොඩක් දේවල් කතා කරා. අනාමික ගොඩක් කිව්වා. දැන් ඉතින් තියෙන්නේ බලාගෙන ඉන්න. එහෙමනම් ඉතින් පියුරු සම්පත් ලියනගේ කියන නාමය ඔබ දන්නවා මේ වසර ගණනාවක් සිට ලංකාවේ සෑම සම්මාන උළෙලක්ම නියෝජනය කරනවා. මේ සම්මානවල ඉහළින්ම කියවෙන නාමය විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ. ඉතින් මේ සම්මාන වලට පාත්‍ර වෙන්නේ ඔහුගේ තියෙන දක්ෂතාවය, ඔහුගේ තියෙන හැකියාව, ඔහුගේ තියෙන ජනප්‍රියතාවය නිසා වෙන්නේ. ඉතින් 2026 වර්ෂයේ තවත් සම්මාන ගණනාවකට පාත්‍ර වෙන්න නියමිතයි ඔබ. ඉතින් ඒ සම්මාන ලැබුණු සැනින් අපි එදාට කතා කරමු. අදට මේ ප්‍රමාණවත් කියලා චතුෂ්කා හිතනවා.
ඔව් තරංග ඉතින් සම්මානලාභී විශ්මිත අනාවකි කරුවෙක් ඔහු විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ මහතා ඉතින් මේ දේවල් අපේ ප්‍රේක්ෂකයන්ට දැනගන්න ඌමනාම වෙලා තිබ්බ දේවල් වෙන්නේ නැති අද දවසේ ඒවා අපි කතා කරේ ලොකු රහසක් අපි හෙලි කරා දෝ කියලාත් මට හිතෙනවා. බොහොම ස්තුතියි මේ දේවල් අපිත් එක්ක බෙදා හදාගත්තට. ස්තුතියි සියලු දෙනාටම. හොඳයි. බාබා වැංගා පිටරටක හිටිය හින්දා තමයි ලෝකෙ පුරා ජනප්‍රිය වුණේ. මියුරු සම්පත් ලියනගේ අපේ වාසනාවට ලංකාවේ හිටියට මියුරු සම්පත් වෙන රටක හිටියනම් මේ කියන කරුණු කාරණාත් එක්ක කොහේ නතර වෙන්නේ ඔය කතාව එක පාරක් ඔබතුමාත් එක්ක මම හිතන්නේ කියලා තියෙනවා. මොකද මම ලංකාවේ මිනිස්සු සංස්කෘතිකයිනේ. එතකොට ඉතින් වෙන්නේ ගොඩක් වෙලාවට අපි නින්දා අපහාස සහ ගොසිප්නේ ලංකාවේ රැල්ල. ඒත් මම දැක්ක සමාජය තුළ මේ වටිනා ශාස්ත්‍රය හරි විදියට භාවිතා කළොත් මේක ලෝකයේ අපිට දිනන්න පුළුවන්. මේක හරියටම ඊශ්‍රායල්ස්ලා භාවිතා කරනවා. ඇමරිකන්ස්ලා භාවිතා කරනවා. මේක චයිනා භාවිතා කරනවා. ඒ වගේ විතරක් නෙමෙයි මේක රෂ්‍යා මේ රටවල් ගොඩක් මේක හරියට භාවිතා කරනවා. ඒ ජ්‍යොතිෂ ගැන කතා කරාම අපේ අය දකින්න කේන්දර අපලයි මුදු මාල සුර සංස්කෘතියක්. ඒත් මම උඩට මාරු කරමින් පෙන්වලා දුන්නේ මේක වටිනා කියන විෂයක්. මේක තුල තියෙන වෙනත් අර්ථයක්. ඒ නිසා ඒ අර්ථයෙන් වැඩක් ගමු කියන සාධක විතරයි මම කියන්නේ. මේක පස්සේ ගිහිල්ලා අතරමං වෙන නෙමෙයි. මියුරු සම්පත් ලියනගේ මහතාගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නේ ඊටමත් බුද්ධිමත් ජනතාවක්. විශේෂයෙන්ම මේ කියන දේවල් වල සත්‍ය අසත්‍ය භාවය විනිවිදව දකින්න පුළුවන් ජනතාවක් තමයි එකතු වෙලා ඉන්නේ. අන්න ඒ නිසා ඒ විදියට සත්‍යවාදී මිනිස්සුන්ට තමයි අපි මේ විදියට මේ දේවල් මේ වීඩියෝ අරගෙන එන්නේ මේ මියුරු සම්පත් ලියනගේ මහතා එක්ක. හරි. තරංග එහෙනම් අදට අපි මේ වීඩියෝ එක මේ විදිහට නිමා කරනවා. නමුත් බලාපොරොත්තු වෙන්න තව ඉස්සරහටත් මේ විදියටම සත්‍යවාදී වීඩියෝ අපි ඔබට අරගෙන එනවා. හොඳයි. එහෙමනම් මේ විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ සමකින් අපි අද දවසක හමු වෙමු. අනිවාර්යයෙන්ම තරංග. අයිබෝවන්. ආයිබෝවන්. සුබ දවසක් සියලු දෙනාට.